ඉතින් මහදැනමුත්තයි ගෝලියෝ රොත්තයි මේ ළඟදි දවසක ගියා කියාඔරා මිනි ෆාම් එකට. මේක තියෙන්නේ අපේ ගෙදර ඉඳන් විනාඩි 10ක වගේ දුර. මෙතනට මීට කලින් වතාවකුත් අපි ගියා. නමුත් ඉතින් මගේ දුවව ගෙනිච්ච පළවෙනි වතාව. පුතා නම් ඉස්කෝලෙන් උත් ගිහිල්ලා තියෙනවා. මේ දවස්වල ඉතින් හැලෝවීන් වලට ලෑස්ති වෙන නිසා බූතියෝ තමයි හැමතැනම හිටියේ. මෙතන ඉතින් එක්කෙනෙක්ට ටිකට් එක යූරෝ 10ක් වෙනවා. චූටි බබාටත් 10ක් ගත්ත එක නම් වැරදි වැඩක්. හැබැයි ඉතින් අපි කාටත් වඩා වැඩියෙන්ම විනෝද උනේ එයා තමයි. මේක ඉතින් ෆාම් එකක් වුණාට සත්තුන්ට අමතරව ගොඩක් සෙල්ලම් කරන්න දේවල් තියෙනවා පොඩි පැටවුන්ට. ඒ වගේම පම්කින් පැච් එකකුත් තියෙනවා. එතනින් ඉතින් වටක ගෙඩියක් ගන්නවා නම් 10ට අමතරව තව යූරෝ 5ක් ගෙවිය යුතුයි. අපි මේ වතාවේ නම් පම්කින් පැච් එක පැත්තේ ගියේ නැහැ. මෙන්න මෙතනදී අපිට පුළුවන් මේ චූටි හාපැටියෙක් අරගෙන පොඩ්ඩක් හොරතල් කරන්න. ඉතින් අනේ හාපැටියව රිටර්න් කරා කියලා මගේ චූටි හාපැටිය හොඳටම අඬන්න පටන් ගත්තා. දෙන්නෙක් එක්කම ගෙදර මහා යුද්ධේ තව හාපැටියෙකුත් අරගෙන යන්න පුළුවන්ද? ඉතින් මෙතනට මේ දෙන්නව අරගෙන යන්න විශේෂම හේතුව වුණේ නංගි පැටියට සත්තු බලන්න. එයා නම් ගොඩාක් ආස වුණා මේ සත්තුන්ට. මෙතන ඉන්න හැම සතෙක්ම මාරම පුෂ්ටිමත්. බලන්නකෝ හොඳ සයිස් එකට ඉන්නවා වගේම හරිම ලස්සනයි. ඊට පස්සේ ඉතින් එතන තිබ්බ ෆයර් ට්‍රක් එකේ නැගලා පොඩි රවුමක් ගිහිල්ලා ආවා. ඊට පස්සේ තමයි හොඳ සෙල්ලම් පටන් ගත්තේ. අනේ ඉතින් මෙතන පැටවුන්ට පදින්න පොඩි වාහන තිබ්බනේ. කොන්ද කැඩෙන කල් ඉතින් මේ කෙල්ලව පද්දන්න තමයි වුනේ. එයාට මේ කාර් එකේ යන්න පුදුම ආසාවක් නේ තිබ්බේ. මීට කලින් ඉතින් අපි ඒ ගැන දැනගෙන හිටියේ නැහැනේ. ඊට පස්සේ එතන හිටපු පෝනි පැටව්, බූරු පැටව්, ඒ වගේම ඌරු පැටව් ඔක්කොම බලලා අපි ගියා මං ආසම තැනට. ඒ තමයි ගෝ කාටින් කරන තැන. කොහොමද ඌරගේ සයිස් එක? මෙතනින් තමයි පම්කින් පැච් එකට ඇතුළත් වෙන තැන තිබ්බේ. ඒකත් ඉතින් පහු කරගෙනම අපි මේ ඩිස්කෝ එකෙත් පොඩි ඩාන්ස් එකක් දාලා ගියා ගෝ කාටින් පැත්තට. ඊට පස්සේ ඉතින් කකුල් දෙක පණ නැති වෙනකල් මෙතන වාහන පැදලා යන්තම් හවස් වෙලා අපි ගෙදර බලා පිටත් වුණා. අනේ අම්මෝ කොන්දට හරිම අමාරුයි.